ඔන්න මම අද ඔයාලට අරන් ආවේ කහ බතක් හදන විදිය. අපි බලමු කොහොමද මේ බත හදන්නේ කියලා. මුලින්ම අපි බලමු එකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. රටලුණු ගෙඩියක්, ගම්මිරිස් ඇට ටිකක් ඕන, කරපිංචා, රාම්පේ, එනසහල් පහ 7-8ක් තිබුණත් ඇති, කරාබු නැටි, මුද්ද රසපල, වියලි මිදි. තව ඕන ලුණු ගෙඩියක එකමාරක විතර වගේ ප්‍රමාණයක. ඒක බෙදලා තමයි ගන්නෙ. කරපිංචත් වෙනම බෙදලා, ලුණුත් වෙනම බෙදලා කලින් තියාගත්ත ඒ ටික. තව ගත්ත කහ කුඩුයි ලුණුයි. මේක හදන්න මම ගත්ත කීරි සම්බා. ඔයාලට ඕන හාලක් ගන්න පුළුවන්. බාස්මති උනත් ගන්න පුළුවන්. මම ගත්තේ කීරි සම්බා. කීරි සම්බා හාල හොදලා වතුර බේරලා තමයි මේ අරන් තියෙන්නේ. දැන් හට්ටියක් ලිපේ තියලා ගින්දර ටිකක් අඩුවෙන් හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ ඒක රත් වීගෙන යනකොට කරපිංච ටිකක් දාලා කරපිංචා රාම්පේ ඒ දෙක මේ වීගෙන යනකොට අර අපි කපාගත්ත රටලුණු ගෙඩියක් දාන්න. ඒ දෙක හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න. මම පොඩ්ඩක් බටර් ටිකකුත් දාගත්තා ඒකට. එනසහල් ටිකයි ගම්මිරිස් කරාබු නැටි ටිකක් දාලා හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ අපි අර හොදලා වතුරයි මේ බේරගත්ත හාල් ටික තමයි දැන් දාන්නේ. ඒකත් හොඳට ලුණුත් දාලා බතට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාලා කහ තේ හැඳි භාගයක් විතර වගේ වෙන්න දාලා දැන් හොඳට හාලත් හොඳට ටෙම්පරාදු කරනවා. විනාඩි 4-5ක් විතර වගේ හොඳට මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි ඒකටම අර වියලි මිදි ටිකක් දාගන්නවා. දාගෙන විනාඩි 2-3ක් විනාඩි 2ක් විතර වගේ වෙන්න හොඳට කවලම් වෙන්න තිබුණාම ඇති. මෙන්න මේ විදියට හොඳට කවලම් කරගෙන අපි ලිප් ඔෆ් කරගන්නවා. ඊට පස්සේ අපි ඒක රයිස් කුකරේ තමයි අපි මේක හදන්නේ. ඊට පස්සේ මේ රයිස් කුකරේ භාජනයේට අර ටෙම්පරාදු කරගත්ත හාල්, කරපිංච, ලුණු, වියලි මිදි ඒව ටික ඔක්කොම දාගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර ප්‍රමාණය බලලා තියලා උයා ගන්න බත. අපි මේක වතුරෙන් තමයි බත හැදුවේ. මේකට ඕන තමන්ට කැමති නම් පොල් කිරි දාගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට තමයි බත. ඊට පස්සේ ඒකට උඩින් අර බැදගත්ත ලුණු කරපිංච ටික දාගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි මම කහ බත හදාගත්තේ. ඔයාලත් හදලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.